හෙල්ලෝ ලක්සකි පොඩි වැඩකට එක මංවාට පෙන් කරන ගමන් කියන්න තියන්නේ මගේ බ්‍රෙක්ෆස්ට් එක මේකට මම දාලා තියෙන ෆ්‍රෙෂ් මිල්ක් බනානා ස්ට්‍රෝබෙරිස් පීනට් බටර් ඕට්ස් ටුට්ටක් දැම්මා මම වෙනදක් නම් චියා සීඩ්ස් දානවා මම චියා සීඩ්ස් ඉවරනවා and vanilla මේකට මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ තව ටිකක් වැඩි ප්‍රෝඩ් ඕන නම් දාගන්න පුළුවන් Hello, welcome back after a very long time. මම අද බ්ලොග් එකක් කරන්න හිතුවේ නැහැ. ඒ වුණාට මට උදේ නැගිට්ටම හිතුවා බ්ලොග් එකක් කරන්න ඕනේ කියලා. So අද මම යනවා ලක්ස් එකේ පොඩි වැඩකට and මගේ nails දාන්නත් යනවා. So yeah, let's go. ලෙවා කීයේ ඉඳන්ද ඔක තෝරන්නේ එකක් ගන්නකො ඉක්මනට හෙල්ලෝ මම ගොඩාක් දවස් ඉඳන් මෙන්න මේ ආර්ට්වර්ක් එක
this one මේක ස්ටාර්ට් කරන්න හිතුවා තාම ස්ටාර්ට් කරන එකන ආර්ට්වර්ක් එකක් ෆිනිෂ් කරන්න මාර්ම ලේසි වුණට ආර්ට්වර්ක් එකක් ස්ටාර්ට් කරන්න මාරමවාරුයි ඉතින්මං අද හිතුවා I'm gonna do it and මම බ්ලොග්ස් කන්සිස්ටන්ලි පෝස්ට් කරන්න නැතුව ඉන්න පොඩි රීසන එකක් තිබ්බා එක මං ඔයාලට පේන්ට් කරන ගමන් කියන්න මොකද නැත්නම් එක කියලා ඊට පස්සේ පේන්ට් කරන්න ගියොත් මට ටයිම් මදි වෙනවා let's go okay okay let's do this මං කිව්වේ ස්ටාර්ට් කරන්න තමයි අමාරුම කියලා okay මේ ඩ්‍රොයින් එක මගේ අර නිගම්බෝ සීරීස් එකේ හිතන්නේ 5th ආර්ට්වර්ක් එක මේකේ මම ඩ්‍රෝ කරන්නේ නිගම්බෝ ෆිෂ් මාකට් එක. ඔයාලා ගිහිල්ලා තියනවද ලෙල්ලමට නිගම්බෝ? මට හිතාගන්න බෑ මම මේ ඔක්කොම කොහොමද ඩ්‍රෝ කරන්නේ කියලා. ඒ කියන්නේ මට ඩ්‍රොයින් එකක් කරනකොට ඒකේ අර චූටි ඩීටේල්ස් ගොඩක් මම ફોකස් කරලා ඒ කියන්නේ පේන්ට් කරනවා. ඒ කියන්නේ මම ඩීටේල් කරන මාරම් විදියට. මට හිතාගන්න බෑ මේක කොහොමද මම ඩීටේල් කරන්නේ කියලා. let's see මම ඇත්තටම මේක අද ස්ටාර්ට් කරේ මම හිතුවා මම just 5 minutes හරි මේක අද කරනවා කියලා. ඒ කියන්නේ මේ මුළු පේන්ටිං එක ෆිනිෂ් කරන්න ඕනේ නැහැ. නිකන් just sketch එක හරි මම අද කරනවා කියලා මම ස්ටාර්ට් කරේ. ඔයාලට මොකක් හරි ලොකු වැඩක් තියෙනවා නම් ඒ කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක් හරි තමයි හරි වැඩක් තියෙනවා නම් ඒක මුළු ප්‍රොජෙක්ට් එකම ෆිනිෂ් කරන්න හිතන්නේ නැතුව එකපාර just 5 minutes මම මේක ස්ටාර්ට් කරනවා කියලා හිතුවම ඒ ෆ්ලෝ එක නිකම් හැදෙනවා. මම ඔයාලට කිව්වනේ මම කියන්නම් කියලා මට vlogs post කරන්න බැරි වෙච්ච reason එක. ඒකට main reason එක තමයි මම ගොඩක් වෙලේට මොකක් හරි perfect moment එකක් හරි නේද මම හරි නිකන් ගොඩක් වෙලේට මම නිකන් මගේ life එකේ මම හරි එක්ක මම හරි events තියෙනකොට නැත්නම් හරි එළියට යනකොට අර ඒ වගේ දේවල් විතරක් මම vlog කරන්න හිතනවා. ඒ කියන්නේ නිකන් ගොඩක් මගේ life එකේ මගේ days තියෙන මේ විදිහට එක්කම ඒ කියන්නේ මම work from home නේද මම ගෙදර ඉන්නවා මම paint කරනවා මගේ routines තියෙනවා skin care routine night routine ඒ ටික තමයි හැමදාම වෙන්නේ එකම විදිය. අනිත් එක මම vlogs edit කරනකොට මම ඒකේ perfection හොයනවා. ඒ කියන්නේ මම නිකන් ඔහේ නිකන් just edit කරලා දානවා මම නිකන් එක experiments කරලා අලුත් edits try කරලා effects දාලා එහෙම post කරනවා. එහෙම කරන්න ගියාම මගේ තියෙන අනිත් වැඩත් එක්ක මට consistently post කරන්න බැරි වෙනවා. ඒ හින්දා මම හිතුවා perfect moments එන්නේ නැතුව perfection හොයන්න නැතුව videos වල just මට නිකන් මගේ day to day වෙන දේවල් ඔයාලත් එක්ක share කරන්න. ගොඩක් දුරට මේක ඒ කියන්නේ මගේ vlogs එක වගේ වෙයි. මේ ඇත්තටම මම ඉන්න විදිය ඒ කියන්නේ මම ඔයාලට අලුතෙන් දේවල් නිකන් වෙනම fake දේවල් කරලා පෙන්නන්න ඕනේ නැහැ. So fingers crossed මං හිතන් ඉන්නවා consistently post කරන්න. Let's see. මගේ මේ art projects එක content වැඩ ඒ හැමදේමත් එක්ක
මට YouTube වලට ටයිම් එක දෙන්න. ඒ කියන්නේ YouTube vlogs ගොඩක්ම එඩිට් කරන්න ලොකු ටයිම් එකක් යනවා. මේ ටිකේ චුට්ටක් බිසි වුණා. ඒ කියන්නේ ඒකට එෆර්ට් එක දෙන්න මට බැරි වුණා. ඒ හින්දා මං හිතුවා සිම්ප්ලි ඒ කියන්නේ මගේ YouTube vlogs මම නිකන් සිම්පල් විදියට ඔයාලට තාස හිතෙන විදියට පෝස්ට් කරා. මං ඔයාලට කියන්නම් පොඩි ටිප් එකක් ප්‍රොඩක්ටිව් වෙන්න. ඔයා හැම වෙලේම ඔයාගේ ප්ලෑන් එකට ස්ටික් වෙලා ඉන්න, ඔයාගේ මූඩ් එකට ස්ටික් වෙන්නේ නැතුව. ඒ කියන්නේ මොකක් හරි ඔයා ප්ලෑන් එකක් හදාගත්තා නම් ඒක ජස්ට් ෆලෝ කරන්න. ඔයාට ඒ වෙලේ මූඩ් එක කොයි වගේද, ඔයාට හැපිද, ඔයාට සෑඩ්ද, ඔයාට මේක කරන්න පුළුවන්ද, දැන් එහෙම දේවල් හිතන්න නැතුව ජස්ට් ඔයාගේ ප්ලෑන් එකට ස්ටික් වෙලා ඉන්න. මම දැන් කරෙත් අන්න ඒ වගේ වැඩ. මොකද අපේ මූඩ් එක හැම වෙලේම වෙනස් වෙනවා. කවදාවත් මූඩ් එක අපේ කියන්නේ මයින්ඩ් එක ගොඩක් වෙලට ස්ටේබල් නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි ප්ලෑන් එකක් තියාගන්න ඕනේ අපි දවසේ මොනවද කරන්න වැඩ කියලා. මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා මම most of my days one time block කරනවා. and to do list එකක් හදාගන්නවා. ඒකට ස්ටික් වෙලා හිටියම අපි නිකන් ඔහේ ටයිම් එක waste කර කර procrastinate කරන්නේ නැහැ. The sketch is done. ස්කෙච් එක ඉවරයි. කොහොමද මම ඒ කියන්නේ ඩීටේල් ස්කෙච් එක නෙමෙයි නිකන් ජස්ට් අර ඔබ්ජෙක්ට්ස් ප්ලේස් වෙන්න ඕන විදිය විතරයි මුලින්ම නිකන් රෆ් ස්කෙච් එකක් කරගන්නේ. ඒ ටික ඉවරයි. ඒක කරා කියන්නේ මට කෙලින්ම පේන්ට් ගන්න ස්ටාර්ට් කරන්න තියෙන්නේ. දැන් වෙලාව බලමු. දැන් වෙලාව 9ට කාලයි. ඒ හින්දා මම හෙට උදෙන්ම ආය පේන්ටින් එක ස්ටාර්ට් කරනවා. මම ඩිනර් හදන්න ඕනේ. මට ඒ වුණාට ලොකු බඩගින්නක් නැහැ. පොඩි සැලඩ් එකක් වගේ හදවනවා. ඒ කියන්නේ ගොඩක් ෆිල් වෙන්නේ නැති වෙන්න හොඳයි. මට කොහොමත් බත් නම් කන්න බෑ දැන්. normally මම බත් හරි මොන හරි පාස්ටා හරි මොන හරි එහෙම නූඩල්ස් කියන ගොඩක් මං කන්නේ ෆ්ලැට් නූඩල්ස්. ඒකට මම මාර ආසයි. ඒව මුකුත් අර කාබ්ස් ගන්න බෑ දැන්. ඒ හින්දා අපි පොඩි සැලඩ් එකක් හදමු. ඉතින් ඔයාලට කොහොමද? මට ගොඩ කාලෙකින් බ්ලොග් එකක් කරන්න හම්බුනේ. I missed you guys so much. ඔයාලගේ ලයිෆ් අප්ඩේට්ස් මොනවාද? ඔයාලා මොකද මේ ටිකේ කරන්නේ? මොන හරි questions මගෙන් අහන්න තියෙනවා නම් පළහින් කමෙන්ට් කරන්න. So yeah, I'll see you soon.